බුදුරජාණන් වහන්සේගේ හදවත කියන්නේ මහා කරුණාවේ පරම මූර්තිය. ඒ වගේම මහා ප්‍රඥාවේ පරම මූර්තිය. ඒ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් හේතු වෙලා තමයි මේ ඇසෙන අමා දහම් බුදු සිරි මුව මඩලින් දේශනා කළේ. ජීවිතයක් සනහාලන නොවරදින වදන්වැල බුදු හද මැදුරෙහි පහළ වෙලා ඉපදිලා සුවඳ හමන සිරි මුව මඩලින් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ඇලලී කැලති ලස්සන වෙලා පිට වෙනකොට දැනිච්ච සහනයට මුළු ඉතිහාසයක් සාක්ෂි සපයා දෙනවා. බුදුරජාණන් වහන්සේ ගමින් ගම නියංගමින් නියංගම සිරිපා තබතබා දන් දෙසමින් වැඩම කරපු සොඳුරු ඉතිහාසය සිහිපත් වෙනවා. අහිංසක පටාචාරාවවන් උදවියට සැහැසි අංගුලිමාලවන් උදවියට සක්දෙව් රජතුමා මහ බ්‍රහ්මයාවන් තේජස් ප්‍රාප්ත සත්වයන්ට කාසිකෝසල රජවරුන්ට මහ විසාකා උවැසියට සුදත්ත සිටුවරයාට එදා ಭಾರತ තලයේ මිනිස් ලෝකේ ජීවත් වෙච්ච සියලු දෙනාටම අඩු වැඩියක් නොකොට සමසිතින් සම කරුණාවෙන් සම මුදිතාවෙන් සම මෛත්‍රියෙන් පිහිට සලසා දුන්නේ බුදුරජාණන් වහන්සේ. සත්වයාට නොදැනුණ නොපැනුණ ජීවිතයේහි යථාර්ථය ඒ සිරි මුව මඩලින් දේශනා කරද්දී පෙර පුරන ලද පාරමී ඇති සත්වයන්ට ඒ වදන් වල ප්‍රඥා ප්‍රබෝධක ආමන්ත්‍රණයක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාගේ සිත් පිරිමැද සිත් සනසා ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරය විස්මිත බුදු ඇසින් විමසලයි අමා ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයට යම් ශ්‍රාවකයෙක් පැමිණුණොත් ඒ ශ්‍රාවකයාට පරමානන්දනීය මංගල්‍යයක් ජීවිතයේ හිමි වෙනවා. ලෝකෙහි ලස්සනම රූපය දරාගෙන වැඩ සිටියේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ ලස්සන රූපයෙහි වරුණා කියන්නට සමත් ධර්ම කථිකයෙක් මිහි පිට සිටින්නේ නැහැ. ඒ ලස්සන රූපයේ සුන්දරත්වය බුදුරජාණන් වහන්සේම සිරි මුව මඩලින් දේශනා කරලා තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ වලින් ගැවසීගත් අනුකුඩා ලක්ෂණ වලින් හෙවි ගැවසීගත් ඒ වගේම බුද්ධ රශ්මි මාලාවෙන් බැබලෙන ප්‍රභාස්වර ඒ ශ්‍රී ශරීරය ධරාගෙන බණමඩුවේ ධම් සභාවේ වැඩ සිටිනකොට එය දුටු ශ්‍රාවකයන්ට ඇතිවන බුද්ධාලම්බන ප්‍රීතිය ඒ ප්‍රීතියේ ගැඹුර සහනය මෙතකයි කියා අවසන් කරන්නට බෑ. ඒ ලස්සනම රූපයෙන් එවැගේම අෂ්ටාංග සමන්නාගත සාතිසය සුලලිත මధుරවර බ්‍රහ්මස්වරයෙන් දහම් පද මාලා මතු වෙනකොට අසන පිරිසගේ හදසන්තාන විසිරිලා යන්නේ නැහැ. වෙන බාහිර කිසිම අරමුණක් කල්පනාවට නොයනසේ බුදුරජාණන් වහන්සේ එදවස ශ්‍රාවකයන්ට හරි අපූර්ව බුද්ධ විලාසයෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මිනිසුන්ටත් දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් කොයි කාටත් ඊටාම සම කරුණාවක් තුල තමයි ඒ අමා ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී සත්වයන්ට නිතර කියා දුන්න දෙයක් තියෙනවා. මොකක්ද කියා දුන්නේ? මේ මනුස්ස ලෝකයේ කෙනෙක් ඉපදිලා ඉන්නේ, දිව්‍ය බ්‍රහ්ම ලෝකේ කෙනෙක් උපදින්නේ විශාල පුණ්‍ය ශක්තියකින්, පුණ්‍ය ප්‍රවාහයකින්. ඒ පුණ්‍ය ශක්තියක් ලබාගෙන උපන්න වෙලාවේ ඒ පුණ්‍ය ශක්තියට නිගා නොදී පිරිහිලා නොයා ඒ පුණ්‍ය ශක්තියෙන් උපරිම ඵල නෙලා ගන්නට ඕන. සංසාරේ නැමැති දුක් මුහුද තරණය කරන්නට ගතේ දෑති වීරිය තියෙන වෙලාවේ හදවතෙත් වීරිය උපද්දවන්නට ඕන. මායා මෝහනීය ධර්ම වලට රැවටෙන්නේ නැතිව මේ ලෝකේ පිළිබඳව මුලාවටපත් නොවි ලැබිච්ච උතුම් ලස්සන ජීවිතය අර්ථාන්විතව හසුරුවා ගන්නට ඕන. බුද්ධෝත්පාදයක් සුලභ නොවන අතර මිනිස් ජීවිතයක් සංසාර ගමනේ හැමදාම මුණ ගැසෙන්නේ නැහැ. සසරේ ඇවිද යන සත්වගට වැඩිමනක්ම ලැබෙන්නේ සතර අපායේ නවාතැන් ගන්නටයි.
සතර අපාය යනු ඉමහත්ම දුක් පිරුණ තැනක්. අපට පෙනෙන තිරිසන් ලෝකය, මේ දැසට නොපෙනුනත් പ്രേත ලෝකය, අසුර අපාය, මහා නිරය සත්වයන්ට නිමක් නැති දුකක් උපදවා දෙන තැන. මේ අනන්ත සංසාර ගමනේ මාද ඔබද අප සියලු දෙනාම ඒ සතර අපායේ ලැබුම්ගත් වාර අප්‍රමාණයි. ඒ ලැබුම්ගත් වාරවල විඳින ලද දුක්ඛ ස්කන්ධයට භෞතික වස්තු පෙන්වන්නට බෑ උපමා වශයෙන්. ඒ තරම්ම දුකක් විඳ විඳ පැමිණි ගමනක් බව සිහි කර දෙනවා බුදුරජාණන් වහන්සේ. සංසාරේ ඇති බිහිසුණු බව, කෙලවරක් නිමාවක් නැති සංසාර ගමනේ හෙළූ කඳුල, කඳුලින් කඳුළු මුහුදක් වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අප දකින්න සිව් මහා සමුදුරේ වතුර බරට වැඩියෙන් එකම සත්වයෙක් එකම කරුණක් නිමිති කරගෙන ඉතිහාස ගමනේ හැඬූ බව, කඳුළු ගලා යන්නට සැලැස්සූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එකම සත්වයෙක් කිසිම වරදක් නැතුව නිර්පරාදී දොසට වරදට හසු වෙලා බෙලි කැපුම් කාපු වාරවල විතරක් මහමූදේ වතුරට වැඩියෙන් ලේ ධාරා උණු වේ ගලා ගිය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එකම සත්වයෙක් එළුවෙක් කුකුලෙක් බැටළුවෙක් වෙලා බෙලි කැපුම් කාපු වාරවලත් අර කිව්ව වගේම ලේ මුහුදක් ගලා ගිය බව බුදුවැසට පෙනී ගියා. එනිසා දේශනා කළා. සත්වගගේ සංසාර ගමන කොයි අතින් කොයි ආකාරයෙන් බැලුවත් සැබෑ සපතකින් පිරුණ ගමනක් නෙමෙයි. නැවත නැවත ඉපදීම තුල සත්වයකට උරුම වන ජරාව, ව්‍යාධිය, ව්‍යසනය, මරණය මේ සියල්ලම දුකක් බවත් බුදුරජාණන් වහන්සේ සිහි කර දුන්නේ විස්මිත ප්‍රඥාවෙන් ඒ සියල්ලම දැකවදාරලා. හැබැයි ආදරණීය පින්වතුනි, මේ ධර්මය අහන්නට විශාල පුණ්‍ය භාග්‍යයක් තියෙන්න ඕන. මේ ධර්මයේ ඇහෙනකොට සිත පැහැදෙන්නත් පෙර කළ පින බලපානවා. බණ මඩුවකට සුදු වතින් ගත සරසාගෙන පැමිණෙන මොහොතේ පටන් ඒ දහම් කතාව වෙත යොමාලූ සවන් ඇතිව ගෞරවාදරයෙන් නුවණින් දහම් විමසන්නට විශාල පිනක් උපකාර වෙනවා. එනිසා මේ ආදරණීයයන්ට ඒ පින අද ඉස්මතු වෙච්ච දවසක්. සංසාර ගමනේ දුර ඇවිදගෙන එනකොට ඔය අත්වලින් දන් දුන් බව කියවෙනවා. ඔය හදවත් වලින් සිල් ගුණ දම් සුරැකි බව කියවෙනවා. පෙර ජීවිතවල බුදුපසේ බුදු මහරහත් මුනිවරුන් ඒ පරම්පරාවේ සත්පුරුෂයෝ ඇසුරු කරපු බවත් කියවෙනවා. පෙර සංසාර ගමනේදී ඔය ආදරණීය සවන් වලට සදහම් රාමය හුරු වූ බවත් මේ බණ මඩුවේ සිටින්නන්ගේ ආදරණීය ජීවිත සාක්ෂි කොට කියන්නට පුළුවන්. එනිසා මේ උතුම් සොඳුරු ඇසිල්ල සත්වයකට හිමිවන්නට විශාල පෙර පිනක් අවශ්‍යයි. ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෙර පිනට ලැබෙන මිනිස් ජීවිතයක් ලැබුණාම බොහෝ දෙනෙකුට සත්පුරුෂ ඇසුර ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිස් ලෝකයට ආපු ආදරණීය කෙනෙකුට ජීවිතයේ මංගල ජීවිතයක් කරන්නට කරුණු තුනක් බලපානව. ඉස්සෙල්ලාම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම්. ඔය කරුණු තුන තමයි ජීවිතයක් මුළු මනින්ම යහමඟ හසුරුවන්නට බලපාන්නේ. අසත්පුරුෂ ඇසුරින් වෙන්නට ඕන. ඒක ඉස්සෙල්ලාම කළ යුතු දෙයක්. සත්පුරුෂ ඇසුරට ලං වෙන්නත් ඕන. ඒ වගේම ගරු කළ යුතු බුදුපසේ බුදු මහරහත් මුනිවරුන්ට ගරු කරන්නට තරම් සිත නැමෙන්නට ඕන. සිත අවංක වෙන්නට ඕන. සිත මෘදු වෙන්නට ඕන. ඔය කරුණු තුන කෙනෙකුගේ ජීවිතයේ තිබේ නම් මතු යන ගමනේ එයාට නරකක් නපුරක් විපතක් සිද්ධ වන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරේ රැඳී සිටින්නට ලැබෙනවා කියන්නේ අනාගතය ඒකාන්තයෙන් යහපත් වෙනවා යන්නට පෙර නිමිත්තක්. ලෝකයේ පහළ වූ පරමාදර සත්පුරුෂයාණෝ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ. ඊළඟට සත්පුරුෂ පිරිස තමයි සරියුත් මුගලන් පරම්පරාවේ මහා මුනි උතුමෝ. ඒ මහා සංඝරත්නය තමයි ඊළඟ සත්පුරුෂ පිරිස මේ පෘථුවි මණ්ඩලයේ. ඒ සත්පුරුෂ පිරිසගේ ඇසුර සමීපව කෙනෙකුට ලැබේ නම් එයා වාසනාවන්තයෙක්. ඒ සත්පුරුෂ ඇසුර වර්ධවා ගන්නේ නැතිව ගෞරවාදරයෙන් ලබන්නට ඕන.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපවන් ශ්‍රාවකයන්ට ඔබ මාවන් ශ්‍රාවකයන්ට ජීවිතය සහන් මාවතට පමුණුවාගෙන එමග ගමන් කොට සනාතන සැනසෙලි සුව අත්විඳින්නට නම් ඒ සත්පුරුෂ ඇසුර ගෞරවයෙන් ලැබිය යුතුයි කියලයි. දැන් මේ ආදරණීය සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් පිළිසරණ ලැබී හමාරයි. ඒ අමා ධර්මයේද අත්‍යුදාර පිළිසරණ ලැබිලා තියෙනවා. මහා සංඝරත්නයේද පරම පිළිසරණ ලැබිලා තියෙනවා. ඒ උතුම් තිසරණේ නැමැති ධනය යමෙකුට අත්පත් වෙනවා නම් ඒක මේ ලෝකයේ අසම සම නිධානයකට හිමිකම් කීමක්. අතේ මිටේ දේවල් නොතිබුණාට ඒ වගේම මහා මැදුරු නොතිබුණාට වෙන යම් ලෞකික කාමුක දේවල් යහමින් නොතිබුණාට එයා මේ ලෝකේ දුප්පතෙක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා. යම් ශ්‍රාවකෙකුගේ හදවත තුල ඉමහත් බුද්ධ ගෞරවයක් වේ නම්, කරුණු දන්නා නුවණින් යුතුව ඇති වුණා වූ ශ්‍රද්ධාවක් වේ නම්, ඒ වගේම සීලංච යස්ස කල්යාණං අරිය කන්තං පසංසිතං. බුදුපසේ බුදු මහරහත් මුනිවරු සන්තෝෂ වන සීලයක් ශ්‍රාවකයාගේ ජීවිතේ පිහිටා පවතිනවා නම් අදලින්දෝ දිතං ආහු අමෝඝං තස්ස ජීවිතං. ඒ පුද්ගලයාගේ ජීවිතය හිස් නොවූ ජීවිතයක්ය. ඒ පුද්ගලයා දුප්පත් වූ කෙනෙක් නොවිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මහ පොළොව මත ජීවත් වන මිනිසුන්ගේ පොහොසත්කම් මනින භෞතික මිනුම් දඬු වලින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සත්වයෙකුගේ පොහොසත්කම මැන්නේ. මනුෂයාගේ පොහොසත්කම සැබවින්ම තීරණය වෙන්නේ ඔහුගේ හෘදයාභ්‍යන්තරයේ පිහිටලා පවතින උතුම් උදාර ගුණධර්මවල ප්‍රමාණය මත. ඒ ගුණධර්මවල ප්‍රමාණය බොහොම ශේෂයක් නම් අවශේෂයක් නම් ඔහුගේ ජීවිතය කෙතෙක් භෞතික ධනයෙන් ධනී වුණත් එයා ධනවතෙක් නොවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා අපි මේ මනුස්ස ලෝකයට පැමිණි ගමනින් සමුගෙන යන්නට පෙර ආර්ය ධනයක් අපේ හදවත් තුල තැන්පත් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. මරණය කියන්නේ උපන් සත්වයකට විගස පැමිණෙන ධර්මයක්. අපි මේ අද මහ පොළොවේ ජීවත් වුණාට අපි හැමෝම ආසන්න වූ මරණයක් ඇති පිරිසක්. මක් නිසාද මේ මනුස්ස ලෝකේ උපන් කිසිවෙක් අවුරුදු 100කින් එහා මේ වගේ යුගයක ජීවත් වන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් හිටියත් ඒ අයත් ලෙඩ ඇඳකට වැටලා තමයි කල් ගෙවන්නේ. දැන් අපි හැමෝගෙම ජීවිත ගත්තත් මේ පුංචි දූල පුතාලා හැර අපි වැඩි හිටියෝ සෑහෙන තරම් ජීවිතය ගෙවලා අවසන්. ජීවත් වෙන්න ඉතුරු වෙලා ඇත්තේ බොහොම අවශේෂ කාලයක්. හැබැයි අපි දන්නේ නැහැ කොයියම් මොහොතක ජීවිතේ නැති වේවිද කියලා. නහිනෝ සංගරම් තේන මහාසේනේන මච්චුනා. මහාසේනා සහිත මාරයා සමග අප සියලු දෙනාගේ කිසිම එකඟතාවයක් නැහැ. ඕනම මොහොතක විගස මරණය පැමිණිය හැකි. ආන්නේ මරණය අභියස පුද්ගලයාට සැබෑ හයිය, ධනය, ශක්තිය වෙන්නේ මේ උතුම් බුදුසසුනේ පුරාලූ පුණ්‍ය ශක්තියයි. පුරාලූ පාරමී ශක්තියයි. දිනුණු කළ කුසල සම්පදාව විතරමයි යන ගමනේ ඒකාන්ත පිළිසරණ බවට පත්වන්නේ. එනිසා කවුරුත් හිතන්නට හොඳයි ලැබිච්ච ජීවිතය ඊටාම වේගයෙන් ගෙවිලා යනවා. උදා ඉර මඩල අහසේ කොතනකවත් නතර වෙලා තිබුණේ නැහැ. ඒ යන වේගයෙන්ම බැහැලා ගියා. ඒ විදිහට තමයි අපේ ජීවිතයත්. නවතින්නේ නැහැ කිසි තැනක. ළමා වියේ නතර නොවූ, යෝවුන් වියේද නතර නොවි, මැදි වියේද නතර නොවි, මහලු වියෙන්ද නතර නොවි. ඒකාන්තයෙන් මේ කඳ මල කඳක් වෙලා මහ පොළොවට දි รา පස් වෙන හැටි බුදුරජාණන් වහන්සේ නේකාකාරයෙන් සත්වඟට දේශනා කළා. අචිරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංම කලින්ගරං. හරියට දර කෑල්ලක් වගේ පොළොවට වැටිලා යන ශරීරයක් ජීවිතයක්. එහෙම ජීවිතයක් තුල සත්වයක් අර්ථාන්විත යමක් සිද්ධ කළා නම් ඇත්තටම මේ උතුම් බුදුසසුනේ පුහුණු කරගත් පුණ්‍ය සම්පදාව පමණමයි.
නැත්නම් මේ ලෝකේ උපන්න කෙනෙකුට ඉපදීම නිමිති කරගෙන ඒ කර්ම ශක්තිය නිමිති කරගෙන නොඑක් විදිහේ සැප සම්පත් මුණ ගැසේවි. අඳුනා ගන්නට ලැබේවි බොහෝ දෙනා. ඒ වගේම වස්තු සම්පත්ගේ දොර ආදියත් ලැබේවි. ඔය කොයි දේ කොහොම කොයි ආකාරයෙන් ලැබිලා තිබුණත් ඒ වායෙන් සත්වේකට වන්නා වූ සැබෑ පිළිසරණක් නැහැ. ජීවිතයේ කිසියම් ආකාරයකින් පහසු කරાવી. හැබැයි කොච්චර පහසු කළත් ජීවිතේ කොච්චර සුවදායක කළත් අතහැරිලා ගෙලිහිලා යන දවසට ඒ පුද්ගලයා ජීවත් වෙච්ච කාලය තුල සිත කය වචනය හසුරුවලා තියෙන්නේ කොහොමද? සිත කය වචනය කියන මේ ద్వාරත්‍රයට කියනවා කර්මද්්වාර කියලා. කර්ම සම්පාදනය වෙන කර්ම රැස් වෙන දොරටු. ආන්නේ කර්ම රැස් වෙන දොරටු විවර උනේ කුසල කර්ම වෙනුවෙන්ද? අකුසල කර්ම වෙනුවෙන්ද යන මෙන්න මේ කාරණය තමයි එයාගේ ජීවිතයට ඍජුවම බලපාන ඉදිරි ගමනේදී. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිහි පිට උපන් අපි හැමෝම කාටත් කලින් තමන්ට සෙනෙහි දක්වන තමන්ට ආදරණීය කෙනෙක් වෙන්න කියලා. කොහොමද දේශනා කළේ? අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං ඥාමං පටිජග්ගේය පණ්ඩිතෝ. තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් අනුකම්පාව දක්වනවා නම් ජීවිතේ මුල් කාලේ හෝ එහෙම නැත්නම් මැදි වයසේ හෝ ජීවිතේ සැඳේ භාගයේ හෝ තමන්ට තමන් පිහිටක් සලසා ගන්න විදිහට ජීවිතේ පවත්වන්න කිව්වා. තින්න මඤ්ඤ තරං ඥාමං පටිජග්ගේය පණ්ඩිතෝ. පටිජග්ගේය කියන්නේ පිළිදැගුම් කරනවා. දැන් අපි මේ කය පිළිදැගුම් කරනවානේ හැම උදෑසනකම හැම දහවලකම හැම රාත්‍රියකම කෑමෙන් බීමෙන් බෙහෙත් ලබා දීමෙන් ඒ වගේම ඇඳක යහනක සැතැප්පවීමෙන් ඒ වගේම අධික සීතලට අධික උෂ්ණයට හසු වෙන්න නොදීමෙන් සතා සර්පයාට දෂ්ට කරන්න නොදීමෙන් උල් මුල් ගල් කටු ආදියට පැටලෙන්නට නොදී සතුරන්ට හසු වෙන්නට නොදී වසබිස ශරීරගත වෙන්නට නොදී කුසගින්නේ මියදෙන්නට නොදී ආහාර පාන අනුභව කරමින් ඒ වගේම පිපාසයෙන් මියදෙන්නට යොදී පැන් ආදිය පානය කරමින් අපි අපේ ජීවිත පිළිදැගුම් කරනවා. ඒ පිළිදැගුම් කරනවා කියන්නේ ඒ ජීවිතය ආරක්ෂා කරගන්නවා. හැබැයි මේ ජීවිතේ කොච්චර පිළිදැගුම් කළත් ආරක්ෂා කළත් ජීවිතයේ නියමිත කාලයකින් පස්සේ එතනින් එහාට පිළිදැගුම් කරන්න බෑ. කොහොමවත්ම පිළිදැගුම් කරන්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මොනම දෙවියෙකුටවත් මොනම මිනිසෙකුටවත් මොනම බලපුලුවන් කාර්යයකටවත් මර්ධනය කරන්නට බැරි වළක්වන්නට බැරි කරුණු ටිකකට උපන් මිනිසා මුහුණ දෙනවා. මොනවද? ජරා ධම්මම්මා ජීරීති අලබ්බනීය තහනම්. මේ ශරීරයේ දිරනවා, වැහැරෙනවා, නාකි වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ළමාවිය කාලික දෙයක්, යෞවනයේද කාලික දෙයක්, හැමදාම නැති දෙයක්. කාගේ වුණත් ශරීරය ඉක්මනින් දිරලා වැහැරිලා යනවා. ඒ ගැන අමුතුවෙන් කරුණු කිවමනා නොවේ. මේ හැමෝටම මේක ප්‍රකටයි. ඒක වළක්වන්න සමතෙක් ලෝකේ නැහැ. ව්‍යාධි ධම්මම්මා ව්‍යාධි ඊති අලබ්බනීය ඨානං. රෝග පීඩා කාගේ ශරීර වලටත් වැළඳෙනවා අඩු වැඩි වශයෙන්. ඒකෙන් සදාකාලෙට බේරිලා කාටවත් ඉන්න බෑ. රෝග පීඩාවක් කවදාවත් මට නම් නොවැළඳේවා කියලා සිද්ධ විද්‍යාවකින් ඖෂධයකින් වෙන යම් තන්ත්‍රයකින් මන්ත්‍රයකින්වත් ලබන්න බෑ. උපන්නොත් ඒකාන්තෙන් ජරාවටපත් වෙනවා, රෝග පීඩාවන්ට බඳුන් වෙනවා. ඒ වගේම උපන්න කෙනෙක් මරණ ධම්මම්මා මී ඊති අලබ්බනීය ඨානං. මරණයටපත් වෙනවම තමයි. ඒකයි වළක්වන්නට බෑ. දෙවියෙකුටවත් බෑ. මොනම උපායකින්වත් වැළැක්විය නොහැකි තත්වයක්. ඊළඟට කය ධම්මම්මා කිහි ඊති අලබ්බනීය ඨානං. ඒ වගේම නස්සන ධම්මම්මා නස්සී ඊති අලබ්බනීය ඨානං. ක්ෂය වෙන, ගෙවෙන, කැඩෙන, බිඳෙන දේ එසේ නොවේවා කියලා මොනම කෙනෙකුටවත් වළක්වන්නට බෑ. එහෙම ජීවිතයක් තමයි අපි මේ ලබලා තියෙන්නේ. ඒ වගේ තත්වයන්ට ඒකාන්තයෙන් මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. මේ දැනුත් අපි මුහුණ දෙනවා. ඉතින් එහෙම ශරීරයක් ජීවිතයක් කොච්චර පිළිදැගුම් කළත් මොන තරම් සැප සම්පත් ප්‍රමාණයක් එළබා පහසු විහරණය මේ ජීවිතයට දුන්නත් වැඩක් වෙන්නේ නැති අවස්ථාවක් ජීවිතේ ඒකාන්තයෙන් එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කය පිළිදැගුම් කිරීමට වඩා කය සැපතේ සම්තරපණය කරන්න වෙහෙස මහන්සි වෙනවට වඩා කයේ පාරිශුද්ධිය වෙනුවෙන් වද වෙනවට වඩා මේ සිත පිරිසුදු කර ගැනීම පිණිස සත්වයා මහන්සි වෙන්නට ඕන.
සිතට පිළිදැගුම් කරන්න ඕන. කොහොමද සිත පිරිසිදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කවුරුත්ම දන්නා ප්‍රසිද්ධම සියලු බුදුවරුන්ගේ දේශනාව අහලා තියෙනවා. සබ්බ පාපස්ස අකරණං. සියලුම වර්ගයේ පව්කම් අකුසල කම් නොකර හැරීමෙන් කුසලස් උපසම්පදා සියලුම වර්ගයේ කුසල් දහම් නැමත උපද්දමා දියුණුවට පමුණුවා ගැනීමෙන් සචිත්ත පරියෝ දපනං ස්වකීය හදසම්තානේ පිරිසිදු කරමින් දමනය කිරීමෙන් ආන්නේ විදියට හැසිරුණොත් ආන්නයාගේ හදසම්තානය පිරිසිදු වෙනවා. අභ්‍යන්තරය ඊ타ම උතුම් කුසල් දහම් උපදින කුසලමය ක්ෂේත්‍රයක් බවට පත් වෙනවා. අන්නේ විදියට තමන්ගේ හදවත පිළිදැගුම් කරගන්න ඕන කියලායි බුදුරජාණන් වහන්සේ අවධාරණ මුඛයෙන් දේශනා කළේ. එනිසා අපිට බැරි වෙන්නේම වරදින්නේම ඔන්න ඔය දේ. පින්වතුනි, කාගේ වුණත් ජීවිතවල අතේ පයේ වාරු තියෙනකොට, ගතේ දෑති හයිය තියෙනකොට මදය ප්‍රමාදේ ඉස්මතු වෙනවා. මම තාම ජීවත් වෙනවාය, රෝග පීඩාවක් තාම වැළඳුනේ නැත, අසවලා මලගම් ගියාට තාම මට බොහෝ කල් ජීවත් වෙන්නට පුළුවන් කියන අන්න ඒ බඳු විශ්වාසයක් පුද්ගලයන්ට ඇති වෙනවා. ඒක ප්‍රමාදස්ථානීය ධර්මයක්, ප්‍රමාදයට හේතු වන දෙයක්. ඒ සිතුවිල්ල මෝහය හා මිශ්‍ර වෙලා යති වෙන්නේ. මෝහය නැමැති ඝන කළු දුමාරයට සත්ව මනසක් හසු වුණාම සත්‍යාලෝකේ වැටෙන්නේ නැහැ. එවන් සත්වයක යහපත කියා අයහපතේම යෙදෙනවා. බලන්න සිද්ධ වන විපත. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මඟ පෙන්වා වදාලා ශ්‍රාවක අප සියලු දෙනා ඒ උතුම් බුද්ධානුශාසනාව මත පිහිටන්නට ශක්තිමත් වෙන්න ඕනේ. එනිසා තමන්ට තමන් ආදරය කරන කෙනෙක් ජීවිතයේ මුල්ම කාලේ බැරි වුණත්, මැදි වයසේ බැරි වුණා කියමු, ජීවිතයේ අවසන් කාලයේ හෝ මේ ජීවිතයට යහපත උදා කරගෙන තියෙන්න ඕන. ධර්මයේ හැසිරලා තියෙන්න ඕන. දන් හැන්දක් හරි පූජා වෙලා තියෙන්න ඕන. එක ශික්ෂා පදයක් හරි අත්හදා බලන්ට හරි ආරක්ෂා කරලා තියෙන්න ඕනි. මම මේ කිව්ව අවම පරිච්ඡේදය. එනිසා ගුණධර්ම දිනු කිරීම බැරි දෙයක් බර දෙයක් කියලා හිතලා හරියන්නේ නැහැ. හැඟීම් පාලනයක් ඇති කර ගැනීමට Taman සමත් වෙන්න ඕන. දකින අරමුණේ සිත පැටලී දිව ගියොත්, ඇසෙන තරම් ශබ්ද රූප අනුසාරයෙන් මේ සිත පැන ගියොත්, නේකාකාර කාමුක අරමුණු ඔස්සේ දුවන්නට ඉඩ දුන්නොත් විශාල විපතකට මුල පුරනවා. පින්වතුන්ලා මනුස්ස ලෝකෙට ආවේ තමන්ම ස්ව උත්සාහයෙන් පින් දහම් කරලා. ඒ පින් දහම් කරන්න පාර කියලා දුන්නේ බුදුපසේ බුදු මහරහත් මුනිවරු, ඒ මුනිවරුන්ගේ පරපුරේ සත්පුරුෂයෝ. සත්පුරුෂ අසුරට පෙර ජීවිතේ වැටිලා තිබුණා. සත්පුරුෂ අසුරේ දම්පින්කම් සිද්ධ වුණා. සත්පුරුෂ අසුරේ හිත සම්මාදිට්ඨියේ පිහිටියා, ලෞකික සම්මාදිට්ඨියේ පිහිටියා. එනිසා සිත, කය, වචනය කියන ద్వාරත්‍රයම ඒ කර්ම ద్వාර වලින් යහපත් කුසල කර්ම එකතු වුණා. එහෙම එකතු වෙච්ච හින්දා තමයි අද මනුස්ස ලෝකේ අද දක්වා ජීවත් වුනේ. අද දක්වා මේ උතුම් ජීවිතය ලැබුණේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතේ කර්මානුරූපී ජීවිතයක්. හේතුඵල දහමක් මේ ජීවිතය. කම්මස්සකෝමි, කම්මදායාදු, කම්මයෝනි, බන්දු, පටිසරණු ආදී වශයෙන් ඒ පිළිබඳව සිරි මුවමඩලින්ම දේශනා කළා. අපේ ඥාතියා, සහෘදයා, අපේ උප්පත්තිය කර්මයේ පාදක කරගෙනයි සිද්ධ වෙන්නේ. කර්මයේ එකම හේතුව නෙමෙයි, කර්මයේ මූල හේතුවයි. එනිසා සත්වයේ යම් බඳු කර්ම සිද්ධ කරනවා නම් කුසලමේ වශයෙන් හෝ අකුසලමේ වශයෙන් තසදායාදෝ භවිස්සති. ඒකේ විපාකයට උරුමකම් කියනවා. අය බේරිලා යන්න ලැබෙන්නේ නැහැ. සසරේ රැඳෙන තාක් ඒවට විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ එම දේශනා කළා. මගේ අතින් අකුසල කර්ම කෙරුණා, ඒ අකුසල කර්ම වල විපාක උපදින්න එපා කියලා කවදාවත් ඒක ප්‍රාර්ථනාවෙන් හෝ වෙන යම් ආකාරයකින් ලබන්න බෑ. සසර රැඳෙන තුරු විපාක පැමිණෙනවාම තමයි. හැබැයි මාර්ගඵල විද්‍යාවෙන් පුළුවන්කම තියෙනවා සෑහෙන තරම් අකුසල කර්මවල විපාක නතර කරලා කුසල කර්මවල විපාක ඉස්මතු කරගෙන සසර දුකේ නිමාව අත්විඳින්නට මාර්ගඵල ප්‍රතිවේදයෙන් අවස්ථාව ලැබෙන නිසා අන්න එතනින් සියලු කර්මයන් අහෝසි වෙලා යනවා පරිනිර්වාණයටපත් වීමත් සමග. අපේ ජීවිත ගමනේ පින්වතුනි සංසාරේ කරපු කුසල කර්මත් අඩුවක් නැතුව තියෙනවා. මේ මිනිස් ජීවිතේ ලබන්න, උතුම් තිසරණේ ලබන්න, ධර්මයේ ඇහෙන්න, පින් රැස් කරන්න, විශේෂයෙන් සම්මාදිට්ඨිය පහළ වෙන්න කොච්චරනම් පිනක් උපකාර වෙන්න ඇතිද? ඒක අපිට කියන්න දන්නේ නැහැ. එහෙම වැටහීමක් අපි කාටවත් නැහැ. විශාල පිනක් හින්දා තමයි කන් දෙකට බුද්ධ කියන වචනය ඇහෙන්නේ. කන් දෙකට ධම්ම සංඝ කියන වචනය ඇහෙන්නේ විශාල පිනකට.
ඒ බුද්ධ ධම්ම සංඝ කියන වචන ඇහෙනකොට කෙනෙකුගේ හිත ප්‍රීතිමත් වෙනවා නම් එයා වාසනාවන්තයෙක්. කොච්චර වාසනාවන්තෙක්ද කියනවා මේ මහ පොළවේම රජ වෙනවට වඩා වාසනාවන්තයෙක්. එහෙමයි බණ පොතේ තියෙන්නේ. බුද්ධෝති කිත්තයම් තස්ස යස්ස කායේ භවති යාපීති වරමේ බහිසාපීති කසිනේනපි ජම්බුදීපස්ස. ආන්නේමයි බණ පොතේ තියෙන්නේ. එනිසා අපි හැමෝම ඒ යතින් බලනකොට විශාල පින්වත් පිරිසක්. ආයක කිසිම සැකයක් නැහැ. හැබැයි භෞතික වස්තු වලින් අපේ පොහොපත්කම් මනින්න කල්පනා කළොත් අපි අසරණ වෙනවා. මොකද පින්වතුනි අපි මේ ජීවිතය තුළ සම්මා දිට්ඨිය නැති කරගෙන සම්මා සංකල්පයෙන් වෙන් වෙලා මිත්‍යා මාර්ගයකට වැටිලා අන්ධයන්සේ සිතින් කයින් වචනේ නේකාකාර අකුසල ධර්ම සිද්ධ වෙන්න ඉඩ හැරලා ජීවත් වුණොත් මම් මුලා වෙලා භ්‍රාන්ත පිට වනසතුන් වගේ අපේ ජීවිත ගෙවිලා ගියොත් ඒක විශාල මතු අනතුරු යායකට හේතු වෙනවා. සතර අපාය මුරුම කර දෙනවා. කතාව සෝචනීයයි තමයි. අහනකොට බිහිසුණුයි තමයි. අපි කාගේ වුණත් ඇතැම් වචන වලට හිත රිදෙන්නට පුළුවන් මේ දහම් කතාවේ. හැබැයි හිත රිද්ද ගන්න නෙවෙයි මේ කියන්නේ. කවුරුවත් පවු නොකරපු කවුරුවත් මෙතන නැහැ. සංසාරේ ඕනතරම් පව්කම් වෙලා තියෙනවා. මේ ජීවිතය තුළ වුණත් අපි කාගේ වුණත් ජීවිතවල මොනම හරි සිද්ධ වෙත අකුසල කර්ම නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි පින්වතුනි මෙතන තියෙන දේ මෙන්න මේ දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මගේ ශ්‍රාවකයා සිද්ධ වෙච්ච කිසිම අකුසල කර්මයක් පිළිබඳව පශ්චාත්තාපයටපත් වෙන්නේ නැහැ. පසුතැවි ඒවා සිහි කර විඳවා කල් ගෙවන්නේ නැහැ. ඇයි එසේ විඳවන්නේ නැත්තේ? ඇයි එසේ පසු නොතැවෙන්නේ? මහණෙනි ඒ කරපු අකුසල කර්මය නොකරපු කර්මයක් බවට පත් වෙනවා නම් වෙච්ච පාපේ නොවිච්ච පාපයක් බවට පත් වෙනවා නම් පසුතැවුනට කමක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එනිසා සිද්ධ වුණා මගෙන් අකුසල කර්ම ඒවා නුවණින් දකිනවා. ඒවා සිද්ධ වුණේ මෙන්න මේ හේතු නිසා. ලෝභය මුල් වෙලා පව්කම් සිද්ධ වුණා. ද්වේෂය මුල් වෙලා අකුසල කර්ම සිද්ධ වුණා. ඒ දෙකත් එකම මෝහය යෙදුණා. එනිසා ලෝභය කියන්නේ අකුසල කර්ම උපදින හේතුවක්. ද්වේෂයත් එහෙමයි මෝහයත් එහෙමයි. එතකොට ඒ අකුසල කර්මයන්ට නිදානයක් බඳු ලෝභ දේශ මොහ ඇතිතාක් සත්වයන්ගේ අතින් අඩු වැඩි වශයෙන් අකුසල කර්ම සිද්ධ වෙනවා. ඒ අකුසල කර්ම සංසාරේ ඕන තරම් ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම කුසල කර්මත් එහෙම. අලෝභය කියන්නේ කුසල කර්මයට මූලයක්. අද්වේෂය මෛත්‍රිය කුසල කර්මයට මූලයක්. අමෝහය ප්‍රඥාව කුසල කර්මයට මූලයක්. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි මේ ජීවිතයේ සමත් විය යුත්තේ, දක්ෂ විය යුත්තේ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුතු කර්ම උපද්දවන්න. ඒක හිතන තරම් පින්වතුනි පහසු නෑ. අපේ ගතිය, අපේ පුරුද්ද, අපේ චිත්තාචාර, අදහස්, වචන, ඇසුර මේ ඔක්කොම නැමීගෙන තියෙන සංසාර ගමනට, නැවත උපදින්නට, නැවත ජරා මරණ වලටපත් වෙන්නට ඕනම මොහොතක යථා භතං නික්ඛිතං ඒවන් නිරයේ කියපු දේශනාවට අනුව ඕනම මොහොතක අපායේ ප්‍රතිසන්දියක් වෙනස සත්වයන්ගේ ස්වභාවික නැත්තම් භාවික සාමාන්‍ය සංසාර ගමන සකස් වෙලා තියෙනවා. එතකොට ඒ සංසාර ගමනේ සත්වයේ අතින් කුසල් දහම් පුරාගෙන සම්මා දිට්ඨිය එකලු කරගෙන මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න අවස්ථා ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒ අඩුවෙන් ලැබෙන අවස්ථා හරියටම ජීවිතය හඳුනාගෙන පුළුවන් තරම් අකුසල ධර්ම යටපත් කරමින් කුසල ධර්ම ඉස්පතු කරගෙන කල් ගෙවන්න නම් සත්පුරුෂ ඇසුර ලැබෙන්න ඕන. සත් ධර්මයේ නිතර ඇහෙන්න ඕන. ඒ වගේම ඒ ධර්මයේ මානසිකාර වෙන්න ඕන. ඉතින් මේ පින්වත් පිරිස හිතට ගන්න ඕනි අපි මේ ලැබිච්ච ජීවිතය තව නොබෝ කලයකින් අවසන් කරනවා. ඒ අවසන් කරන මොහොතේදී පසු නොතැවෙන්න ඉතුරු වෙනා තියෙන කාලය මම මගේ ජීවිතේ ගෙවනවා. අන්න එතෙන්ට තමයි මේ බණ කතාව දැන් උපකාර වෙන්නේ. වෙච්ච දේවල් කාගේ වුණත් ජීවිතවල වෙලා ඉවරයි. පුංචි කාලෙත් ගෙවුණ, සමහරෙකුගේ තරුණ වයසත් ගෙවුණ, මැදි වයසත් ගෙවුණ කියමු. ජීවිතේ සඳහා භාගයට ආවා. ඒක අපි කවුරු වුණත් එහෙම තමයි. එතකොට ඒ ජීවිතයක ඉතුරු වෙලා තියෙන දින කිහිපය වුණත් ධර්මයේ හැසිරෙන්න බොහොම ධර්මයේ හැසිරෙනවා නම් එයා ප්‍රමාදී පුද්ගලයෙක් කියලා කියන්නේ නැහැ පින්වතුනි. ඒක බුද්ධ වචනේ තියෙන දෙයක්. අපි හිතමුකෝ යම් කෙනෙක් අවුරුදු 60ක් යනකම්ම පස්පව් කරමින් හිටියා. 60 වෙනි අවුරුද්දේ යාට බණපදයක් ඇහුණා, හිතේ දහම් සංවේගය ඇති වුණා. එයා සීලයක පිහිටියා. ඒ මොහොතේ පටන් බණ දහම් අසමින් ධර්මයේ හැසිරෙනවා. එයාගේ අතින් ආනම්තරයේ මට්ටමේ පාපයක් වෙලා නැත්නම් එයාට සුගතිය යන කිසිම බාධාවක් ඒ තුල ඇත්තේ නැහැ. එතකොට මේ අවුරුදු 60ක් පිරීලා හරි තිසරණේ පිළිලා ධර්මයේ හැසිරෙන කෙනා වුණත් එයා අප්‍රමාදී කෙනෙක් කියලා කියන්න සුදුසුයි කියලා තියෙනවා ධර්මයේ.
ඇයි එහෙම සුදුසු වෙන්නේ? මේ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාවක්. ප්‍රතිපදාව වක් වූ ප්‍රතිපදාවක් නෙමෙයි. ධර්ම මාර්ගයේ ස්වාක්ඛාත වූ ධර්ම මාර්ගයක්. සම්දිත්තික ධර්ම මාර්ගයක්. ඒහිපස්සික ධර්ම මාර්ගයක්. පෙර කරන ලද පාරමී ඇති උදවියට ඒ ආසනයේම වුණත් මගඵල ප්‍රතිවේදී ගෙන දෙන ධර්ම මාර්ගයක්. එනිසා මේ උතුම් ශාස්ත්‍ර ශාසනයට තිසරණයට යම් මොහොතකද ශ්‍රාවකෙක් පැමිණෙන මොහොතේ පටන් යා අප්‍රමාදී වූ කෙනෙක්. ප්‍රමාදයෙන් තොර වූ කෙනෙක්. යහුසුලුව දහම්මග ගමන් කරන කෙනෙක්. හැබැයි පින්වතුනි එතෙන්ට එන්න අමාරුයි. එතෙන්ට එන්න විශාල පාරමී සහයෝගයක් තියෙන්න ඕනි. පින්වතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ කෝටි ගණනාවක මහ ජනතාවක් දෙවුරම් වෙහෙරට ඇදුණා. පූර්වාරාමයට බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ඒ ප්‍රසිද්ධ විහාරස්ථාන වලට අරණ්‍ය සේනාසන වලට උදේහවා නිතර එක්රොක් වුණා. ඒ ආපු හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඇසින් දැක්කා. දකින්නකොට මේ අයට ඒ බුද්ධ රූපේ බලනකොට විශාල හිතේ සැනසීමක්, සංසුන් බවක්, ප්‍රීතියක්, නිමුණ බවක් අත්විඳින්න ලැබුණා. ඒ බුදු රූපය දකින්නකොටම දහසකුත් එකක් දුක්ගිනි නිමිලා ගියා. කිව්වොත් ඒක නිවැරදි. හිතවල තිබුණ පීඩා, වේදනා, රිදුම්, බිඳුම් නැති වෙලා ගියා. මොකද මේ බුද්ධ රූපය කියන්නේ ඒ තරම්ම netu සංගල අභියස අසම සම උලෙලක්. ඒ තරම්ම රමණීය අති ඉෂ්ට රූපාරම්මණය. ඒ බුද්ධ රූපේ සිරිපා පියුමේ පටන් සිරස් මණ්ඩලයේ දක්වා සාමාන්‍ය ලෝකෙ පිරිමියෙකුට නැති මහා පුරුෂයෙකුට පමණක් ලැබෙන ලක්ෂණ තියෙනවා. ඒවා අර බුද්ධ රූපේ බලන මිනිසුන්ට පේනවා. සම්මුඛයේම බලනකොට බුද්ධ රූපය ඒ මිනිසුන්ගේ හිත පිරෙනවා. ඒ රූපය දකිනකොට හිත ඇතුලේ සෝමනස්ස සහගත කුසල ජවන්වාර විශාල ප්‍රමාණයක් පහළ වෙනවා. ඒ රූපයෙන් නැස හරියට පුෂ්පාකරයකට වැදිලා මල්පැණි බීපු භමර සමූහයක් මත් වෙනවා වගේ. අර බලා සිටින උදවිය ඒ රූපයෙන් නොපිටට නැත්තම් වෙනත් මානයකට ඇස් හරවන්නේ නැහැ. ඇසිපිය නොසලන ඇසින් නැතම බලා සිටින බුදු රූපෙ දිහා. ওই වක්කලී වගේ සිටු කුමාරවරු මහාන වුණේ නිවන් දකින්න නෙමෙයි. එතුමා මහාන වෙනකොටම කල්පනා කළේ මේ ලස්සන රූපය ජීවිත කාලෙම බලා ඉඳලා මලගම් ගියත් කමක් නැහැ. ඒ තරම් ලස්සන රූපයක්. එතකොට මේ ලස්සන රූපය වගේම ලස්සන කටහඬ. ඒ කටහඬ ඇහෙනකොට සිත් විසිරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුගේ කටහඬක් ඇහෙනකොට ඒ කටහඬේ සෙම, පිත, උගුර පෑදීම් ආදී දේ තියෙනවා. හැමෝගෙම කටහඬ එකසේ සිත් නිමන්නේ නැහැ. කටහඬ ලස්සන කෙනෙක් වුණොත් ඒ වචනයෙන් කියන දේ චිත්තාකර්ෂණීයව හිතට වදිනවා. රූපෙත් ලස්සන නම්, කටහඬත් ලස්සන නම්, ආචාර ධර්ම වලින් පිරිසුදු නම්, මේ සීලයෙන් ගුණයෙන් අසමසම නම් එවන් මහා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බණ මඩුවක දහම් දේශන වේලාවට පැමිණෙන අසන ඒ අනුව යෙදෙන ශ්‍රාවකයන්ට ඒ මොහොත කියන්නේ නිවන් සුව ගෙන දෙන මොහොතක්. එතකොට බුද්ධ කාලයේ ආන්නේ සොඳුරු බව එදා තිබුණ මිනිසුන්ට අවුරුදු 45ක් මේ සුන්දරත්වයේ තිබුණා. සම්මා සම්බුද්ධ මංගල්‍ය බුදුපතේ සුන්දරත්වය උතුම් මහා ශාක්‍යයන් වහන්සේගේ පහළවීම. ඉතින් ආන්නේම යුගයක් තුල විශාල සත් වර්ගයකට මනුස්ස වර්ගයාට දේව වර්ගයාට මේ ධර්මය ජීවිත වලින් අවබෝධ කර ගන්නට ලැබුණා. අවවාදයක් වුණත් අනුශාසනාවක් වුණත් පිළිගන්නට කියා දෙන කෙනාගේ තත්වය බලපානවා. ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. කාට වුණත් එහෙම තමයි. එනිසා දැන් අපි හිතමුකෝ මෙතන මේ ආසනේ ගිහි කෙනෙක් වාඩි වුණා කියලා. ගිහි කෙනෙක් වාඩි වෙලා සරං කමිස ඇඳගෙන හෝ වෙන යම් ඇඳුමකින් හෝ මේ බණ හරි වෙන බණක් හරි මොකක් හරි වචන ටිකක් කිව්වා නම් මේ පිරිස මෙච්චර සාවධාන වෙන්නේ නැහැ. මහා සංඝ රත්නය බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්, සරියුත් මුගලන් පරම්පරාවේ උතුමන් වහන්සේ නමක්. අන්න එහෙම හිතනකොට තමයි මේ හැමෝම සංසුන් වෙන්නේ. අහන්න හිතන්නේ මේ බණපදයේ මටත් හොඳයි, මගේ ආදරණීයන්ටත් හොඳයි. පිළිපැද්දොත් සදා කාලයට සැනසෙල්ලක් කියන විශ්වසනීය භාවය, පිළිගැනීම, ගෞරවාදරය ඇතිවන්නට දේශකයන් වහන්සේ ඒ උතුම් ධර්මය ඒ සියල්ල හේතු වෙනවා. හැබැයි අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු. අපි දේශනා කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මයෙන් බිඳක් මේ ධර්ම පරියාය තුල. එදවස ඒ ජීවමාන බුදුරුව වැඩ සිටියේදී
දෙවි මිනිසුන්ටම ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දුටු නිසා ඒ හඬින් බණ දහම් ඇසුන නිසා ඒ අයට අපිට වඩා අතිරේක ප්‍රතිලාභයක් ලැබුණා. මොකක්ද අතිරේක ප්‍රතිලාභය? බුදුරජාණන් වහන්සේගේ විස්මිත ඥානය විද්‍යමානව ජීවමානවම තිබුණ කාලයක්. අද නැහැ කියලා කියනවා නෙමෙයි. අදත් ඒ විද්‍යමානයි ජීවමානයි. නමුත් ඒ දවස ඒ ආශ්චර්යමත් ධර්මරාජයාණෝ වැඩ සිටියා මේ